හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මම මේ දාන අපේ ට්‍රිප් එක ගියේ නම් මාස 6කට 7කට විතර කලින්. මොකද ඒකේ වීඩියෝස් වල තිබ්බේ පැය 2-3 වගේ. ඒවා ඉතින් අර වීඩියෝ එකට දාන්න පොඩ්ඩක් කට් කරගෙන ඒ දේවල් කරන්න ඉතින් පොඩ්ඩක් ටයිම් එක ගියා මගේ වැඩත් එක්ක. අපි අද කොහෙද යන්නේ කියලා බලමුද? බලන්නකෝ කොහෙද අපි යන්නේ කියලා. view එක දැක්කම ආස හිතෙනවා නේද? බලන්නකෝ එහෙ තියෙන ලස්සන. අපි ගියේ කිතුල්ගල. අපි වෝටර් රාෆ්ටිං වලට තමයි ගියේ. අපේ හැමෝම සොබාදහමට ආස නිසා ස්වභාව ධර්මය ටිකක් අත්විඳින්න අපි තෝරගත්තේ කිතුල්ගල. අපිට යන්න නම් පැය දෙකමාරක් වගේ තමයි ගියේ. මේක ඉතින් අපේ දවස් 2ක ගමනක්. බලන්නකෝ මේ වතුර පාරේ තියෙන ලස්සන. බලන්නකො වතුර එහෙමත් මාර පිරිසිදුයි නේද? ඔන්න ඉතින් මායි මාත් එක්ක ගියේ අක්කයි එයාගේ නංගි ඒ කට්ටිය ඉතින් ආවා. මේකේ අසිරිය බලන්න. කට්ටිය ඉතින් ගිය ගමන් කළේ ෆොටෝ ගන්න ගත්ත එක තමයි. මේ තියෙන අපි නැවතිලා හිටියේ ප්ලේස් එක. එතනත් මාරම ලස්සන. ගඟ එහා පැත්තේ තියෙන්නේ. මේ තිබ්බෙතින් අපි 3 දෙනා හිටියේ කාමරේ. මායි අක්කයි ආගේ නංගි. ඔන්න ඉතින් අපි ගාව ෆොටෝස් ටිකකුත් ඉතින් මම පොඩ්ඩක් අප්ලෝඩ් කරා ඔයාලට බලන්න. මේ ඉතින් එදා දවසේ අපි කට්ටිය එළිය තමයි සින්දුවක් කියලා රැයට කෑම ගත්තා. මේ තියෙන අපේ දෙවෙනි දවස ඔන්න අපි කට්ටියම රාෆ්ටිං කරන්න ගියා. මුලින්ම ඉතින් එයාලා අපිට කරන්න ඕන විදිය ගැන කියලා දුන්න. මුලින්ම පොඩි ටෙස්ටින් එකකුත් තිබ්බ හැමෝටම මේ විදියට කරන්න ඕනේ කියලා. මේ ගමන පැය 5ක ගමනක්. ඒත් ඉතින් මේකේ තියෙන නම් විනාඩි 9ක වගේ දෙයක් තමයි තියෙන්නේ ඉතින්. ඊයේ අර අපි ගල් වලින් පැන ගිය ගඟේ තමයි මේ රාෆ්ටිං කරන්නේ. උදේ වෙද්දි මේ විදිහට තමයි වතුර තිබ්බේ. හවසට ඒගොල්ලෝ වතුර
උඩින් මං එයාලා කිව්වෙන වහනවා කියලා උදේට අරිනවා කියලා. දැන් එදා හවස තිබ්බේ වතුර පොඩ්ඩයි අපිට ගල් උඩින් පැන පැන යන්නත් පුළුවන්. අද එහෙම බෑ පේනවා නේද වතුරේ පාරේ සැර. මුලින්ම නම් ටිකක් බයක් හිතුණා. ඕන ඉතින් අපේ බෝට් එකත් ආවා ඉතින් පොඩ්ඩක් තෙමෙන්න. මම ඉදිය පිටිපස්සේ මාව ටිකක් තෙමුන්නේ නැහැ කියලා ආයෙත් මාව ඉස්සරහට දාලා හොඳටම තුමින් මෙතන ඉඳන් බෝට් එකේ දෙතුන් දෙනෙක්ම වැටුණා. අපි ඊට පස්සේ මගකදී පොඩ්ඩක් වතුරට දැම්මා ටිකක් වතුරේ ඉන්නයි කියලා. අන්තිමට මේකේ බෝට් තුනෙන් තරඟෙකුත් තිබ්බා. ඒ තරඟෙන් ඉතින් අපි තමයි දින්නේ. ඊළඟට අපි ගියේ කන්ද උඩට. මේ කියන්නේ දියඇල්ල උඩට. ඊට පස්සේ දියඇල්ල උඩේ ඉඳන් දියඇල් වලින් පැන පහළට එන්න තිබ්බේ. මේ තියෙන්නේ ඒ වගේ තැන්. ඒවැ වීඩියෝස් නම් ගොඩක් තිබ්බා. ඒවා මට කට් කරලා ගන්න බර වැඩි. මේ ඒක නිසා මම ඒකේ ෆොටෝස් ටිකක් දැම්මා ඔයාලට. එන්නේ අර මම පෙන්නපු තැන් වලට අපි හැමෝමම එතන ඉඳන් පැන්නා. ඒකත් මාරම අත්දැකීම එක විදිහට මේක පටන් ගන්න තැන ඉඳන් අපි පහළටම ආව හැමෝම. අන්තිමට නම් ඉතුරුනේ මායි අක්කයි තව පිරිමි ළමයි 4 දෙනෙකුද අනිත් හැමෝම මගෙන් අතර වුණා. පේනව නේද අපිට යන්න තිබ්බ විදිහ? මේ දැන් මෙහෙම තියෙනවා වඩා ටිකක් ගැඹුරුයි. මේ ඉතින් පයින්නේ මට මතක විදියට අපි දැන් ඔය රාෆ්ටිං කරලා ඔය අපි ආවේ 5ට විතර. ඊට පස්සේ ඇවිල්ලා ඔය ලෑස්ති වෙලා ඔක්කොම කරලා අපි දවල්ට ගාවෙත් ඒ වෙලාවට කාලා අපි ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. මම හිතන්නේ අපි ගෙදර එද්දිත් 9 වගේ වුණා.
මේකත් මාරම අත්දැකීමක්. ගිහිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. ඔයාලටත් අලුත් අත්දැකීම් ටිකක් ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලපු හැමෝටමත් ගොඩක් ස්තුතියි. මං ගිහිල්ලා එන්නම්.